වෙනස්කම් පැමිණෙන විට බය නොවන්න. වෙනස්කම් පැමිණෙන විට බය නොවන්න. පිලිප්පි තුන්වෙනි පරිච්ඡය 12-13. පිලිප්පි 3:12-13. සෑමදන කියන මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණ වී සිටිනවාවත් නොවේ. මම තාම ලබාගත්තේ නැහැ. මම මාගෙන කියනවා නම් 5000ක් ඉන්නා වූ සෙනග පිරුණා වූ චර්චයක් තාම මම ලබාගත්තේ නැහැ. මම 5000ක් සෙනග ලබාගත්තේ නැහැ. දැනට මම සම්පූර්ණ වෙලා නැහැ. ඔබගෙන කියනවා නම් ඔබගේ ව්‍යාපාර තාම සක්සස් වෙලා නැහැ. ඔබගෙන කියනවා නම් ඔබ තාම නිවසක් හදලා නැහැ. ඔබගෙන කියනවා නම් ඔබගේ ව්‍යාපාර තාම දියුණු වෙලා නැහැ. ඔබගෙන කියනවා නම් ඔබ තාම උතුම් තැනට ඇවිල්ලා නැහැ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ මා අල්ලාගත් සේක්ද දෙවියන් වහන්සේ මාව ඇල්ලුවේ 5000ක් ඉන්න චර්ච් එකක් දැනට හදන්න. ඒක ස්වාමීන් වහන්සේ අල්ලගත්තා. මේ ඉන්න හැම කෙනාගෙන දෙවියන් වහන්සේට යම් කිසි අරමුණක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබ මවල තියෙන සාමාන්‍ය දෙයක් උදෙසා නොවේ. විශේෂ දෙයක් දෙවියන් වහන්සේ ඔබගෙන තබා තිබේ. ඔබගේ අරමුණ කුමක්ද? අල්ලාහ්ගත් සේක් නම් ඒක අල්ලාහ ගන්නට වීර කරමි. මම දුවගෙන යමි. මම ඒක වීර කරනවා. 2026 මම සාමාන්‍ය ඉන්නේ. ඒක අල්ලාහ ගන්නට වීර කරනවා. ඒ 5000ක් ඒ සෙනගල්ලන්ට 5000 ඉඩමල්ලන්ට ඒ ව්‍යාපාරල්ලන්ට ඒ ඉඩමල්ලන්ට ඒ බිස්නස් ගල්ලන්ට මා දුවනවා. මේක සාමාන්‍ය ගමනක් ගමන් කරන්න බෑ. මම වීර කරමි. මම වීර කරමි. මම ෆයිට් කරනවා. ඔබගේ දේ අල්ලන්න ඔබ ෆයිට් කරන්න අවශ්‍යයි. ඔබගේ දේ කරන්න ඔබ සටන් කරන්න අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් යන්න බෑ. මේක හිමින් යන්න බෑ. පෞල්තුමා කියනවා මම දුවනවා. පෞල්තුමා කියනවා දුවනවා. පෞල්තුමා කිව්වේ නෑ මම බයිබල් කියනවා කියලා. පෞල්තුමා කිව්වේ නෑ මම යාක්ෂා කරනවා කියලා. පෞල්තුමා කිව්වේ නෑ සුදි වේවා කියනවා කියලා. පෞල්තුමා කිව්වනා දුවනවා. දුවන්නේ කොහමද? දුවන්නේ කෝකෙන්ද? දුවන්නේ කෝකෙන්ද? කකුලෙන්. කකුල කෝකේ තියෙන්නේ ශරීරය. ඔබගේ ඇඟ පාවිච්චි කරන්න. ඔබ යම් කිසි දෙයක් ලබා ගන්න ඕන නම් ඔබගේ ශරීරය පාවිච්චි කරන්න. 13 සහෝදරනේ මම තාවමත් අල්ලා ගත්තේ මේ නොසිතා නමුත් අද එකක් කරමි. පස්සේ තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන ඒවා දෙසටම බලා යමි. එයා කියනවා මම ඉස්සරහ යමක් තියෙනවා. ඒ නිසා පස්ස තියෙන දේ මම අමතක කරනවා. මොනවාද අමතක කරන්නේ? 10 වෙනි වචනය. උන්වහන්සේ උන්වහන්සේගේ නැවත නැගීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත් ඊට පස්සේ 9 ඉඳලා දාන්න සිංහලෙන් වෙනස් වෙලා කිවන ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ඨකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ඇදහිල්ල නිසා දිව්‍යන් වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දිව්‍යන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම් පළ කරා දුවමි. මම දුවමි. මම ෆයිට් කරනවා. 13 කියන මම එකක් කරනවා. පස්සේදී අමතක කළා. ඔව් කියනවා හැමදාම කුණු කියලා හිතනවා. සමහර වෙලාවට අද ඔබ හිතන්නේ සමහර දේවල් කුණු. සමහර ෆ්‍රෙන්ඩ්ෂිප් කුණු. සමහර මිනිස්සුත් කතා කරන කුණු. ගෲප් කෝල් කතා කරන කුණු. සමහර දේවල් අපට අවශ්‍ය නැහැ. සමහර ගමන අපට අවශ්‍ය නැහැ. සමහර දේවල් අවශ්‍ය නැහැ.
ඔබ ෆෝකස් කරන්න ඔබගේ ජීවිත 26 ඔබ දියුණු වෙන්න ඕන ඔබ අල්ලගන්න අවශ්‍ය නම් ඔබ යන්න මම තාම ලබා ගත්තේ නැහැ හැබැයි මම ලබා ගන්න මම දුවනවා ඔව් කියනවා මම එකක් කරමි පිටිපස්ස දේ අමතක කරනවා මම ඉදිරියේ තියෙන දෙයට මාව තල්ලු කරනවා මාව පුෂ් කරනවා මාව තල්ලු කරනවා මේ තල්ලු කිරීම කෝකෙන්ද කරන්න පුළුවන් අපේ ශරීරයෙන් අපේ මනසෙන් අපේ ආත්මෙන් අපේ ප්‍රාණයෙන් මේ තල්ලු කිරීම සිදු වෙන්න පිපිදීමෙන් හිටපු ගාම පිපිදීමක් එයි අපේ චර්ච් එක වර්ධනය කියලා බලාපොරොත්තු නම් ඒක වැරදි මේක කවදාත් සුභාරංචියෙන් ඇති වෙන්නේ නැහැ මේ කවදාත් ඔබගේ ජීවිතේ ඔබට අල්ලන්න ඕන දේ පාස්ස තුලින් ලබා ගන්න බෑ ඔබ ලබා ගන්න ඕන දේ කිසිම මිනිසෙක් තුලින් ලබා ගන්න බෑ මේක ලබා ගන්න පුළුවන් ඔබගේ ශරීර ශක්තිය ආමෙන් අද ටිකක් මේ දේශනා ටික වෙනස් අද ඔබගේ ශරීර ශක්තිය පාවිච්චි කරන්න ඕනේ ඔබ ක්‍රියා කරන්න අවශ්‍යයි ඔබගේ බබාව ඔබ එළියට ගන්න ඔබ වැඩ කරන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ කියනවා ඔබගේ ශරීරය පාවිච්චි කරන්න දෙවියන් වහන්සේ කියනවා ඔබගේ දරුවා එළියට එන්න ඕන ඔබ පුෂ් කරන්න ඔබ හොඳ ලංකාවේ ලොකුම ප්‍රයිවට් හොස්පිටල් එකක ඉන්න පුළුවන් එතන ස්පෙෂලිස්ට්ලා ඔබ වටේට එන්න පුළුවන් මොන ප්‍රයිවට් හොස්පිටල් එකක හිටියත් හරි මොන ස්පෙෂලිස්ට්ලා හිටියත් හරි ඔබ තමයි පුෂ් කරන්න ඕනේ හවුද නැද්ද ඔව් ඔබ ජීසස් සර්විස් එකක ඉන්න පුළුවන් සේවකයන් ඉන්න පුළුවන් පාස්ටර් මම මේ ජීසස් සර්විස් ආවට දිනුනේ නෑනේ ඔයා පුෂ් කරන්න ඔයා තල්ලු කරන්න ඔබ උදෙසා කවුරුත් උදව් කරන්නේ ඔබ තනියෙන් තමයි වැඩ කරන්න ඕනේ මම මේ කාටද කතා කරන්නේ කියලා දන්නේ නැහැ ඔබගේ ලයිෆ් එක ඔබ පුෂ් කරන්න ඕනේ අම්මා තාත්තලා ඕගොල්ලෝ උඩට ගන්නෑ ඕගොල්ලෝ ලයිෆ් එක ඕගොල්ලෝ පුෂ් කරන්න ඕනේ ඕගොල්ලෝ තමයි ඕගොල්ලෝ තල්ලු කරන්න ඕනේ ඕගොල්ලෝ තමයි ඕගොල්ලෝ දියුණු කරන්න ඕනේ කෝකෙන්ද සුති වේවා සුති කරලා ලැබෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේ කැප කරන්න ඕනේ අද මේ දේ මේ උදෙසා මම ඊයේ දවසේ උදේ එක තැනකට ගියා ටක් ගාලා ආවා එච්චරයි මම කොයිවත් කියන්නේ මගේ ඇඳේ මිටියා ඇයි මේකේ වුණා තව මීටිමක් තියෙනවා අද මේ දේශනාව කරන්න ඕනේ මගේ චර්ච් එකේ නිතුවා මම මේක වෙනස් කරන්න ඕනේ මම කරන ක්‍රමේ මගේ පුතා කැමති වෙන්නේ නැහැ මගේ දුව කැමති වෙන්නේ නැතුව වෙන්න පුළුවන් ඇයි මම ටෆ් වෙන්න පුළුවන් ඒක ඒගොල්ලන් කාලේ කරපදී ප්‍රේමවන්ත ජීවිතයක් ඒගොල්ලන් කාලේ කරපදී ආදරෙන් කරන කේක ඒගොල්ලන් කාලේ කරපදී මගේ ස්ටයිල් එක මම කරනවා මගේ ජීවිතේ මම කරනවා ඇයි මේක මගේ මම පුෂ් කරන්න අවශ්‍යයි මේක මම කරන්න අවශ්‍යයි එතකොට තමයි මේක එළියට එන්නේ මගේ චර්ච් එක මම තල්ලු කරන්න අවශ්‍යයි මේක එන්නේ එළියෙන් නොවේ මේක එන්නේ ඔබගේ බඩෙන් මේක එන්නේ ඔබගේ ශරීරයෙන් මේක එන්නේ ඔබගේ ආත්මෙන් මේක එන්නේ ඔබගේ ප්‍රාණෙන් මේක එන්නේ ඔබගේ ශක්තියෙන් මේක එන්නේ ඔබගේ ආලේපෙන් මේක එන්නේ ඔබගේ බලෙන් මේක එන්නේ ඔබගේ නොකඩවා ඔබ කරන දේ තුලින් දිගට කරන්න ඔබ වර්ධනය කරන්න නිකන් ඉන්න කාලයක් නොවේ අනිත් අයව බලාගෙන ඉන්න එපා ඔබගේ නොලෙජ් එක ඔබ අප් කරන්න ඔබ පුෂ් කරන්න අපි පටන් ගන්න මොහොතේ උඟා දෙනෙක් ඉන්නවා ඔක්කොම හොඳයි පටන් ගන්න වෙලාව උඟා දෙනෙක් කියලා බබෙක් හම්බ වෙනලා බබා හම්බුණාද ඔක්කොම බදාගෙන අත දෙයි හොඳයි කියලා හොඳට කවුන්සල් දෙයි මේක කන්න අර කන්න මටත් එහෙම තමයි සේවය කරනලා ඔක්කොම සපෝට් මිනිස්සු කවුන්සල් වලට පුළුවන් ඔක්කොම සපෝට් එක තියෙනවා හැබැයි ලේබර් රූම් ගියාම තනියෙන් ඉන්න ඕනේ වෙන එකෙක්වත් එන්නේ වෙන කවුද ගේද ලේබර් රූම් එක තනියේ තමයි මකට දන්නවා මගේ ලයිෆ් එක මොනවාද කියලා මට දන්නවා මගේ ජීවිත මොනවාද කියලා
ඔබ දැනගන්න ඕන ඔබගේ ජීවිත මොනවාද කියලා. මේ යුද්ධය තනියෙන් කරන්න ඕනේ. අම්මා එන්නේ නැහැ. තාත්තා එන්නේ නැහැ. සහෝදර එන්නේ නැහැ. අන්තිමට ඔබ තනියෙන් තමයි අභියෝග මුණ දෙන්න ඕනේ. මම මේ උදාහරණ කෙනෙක් කැමතියි. ඔබගේ ලයිෆ් එකේ අරමුණක් තියනද? ඒ අරමුණ ගන්න තනියෙන්. ඒ අරමුණ ගන්න තනියෙන්. කරන්න. ඔබට හරි කියලා ඔබගේ අතට පේනවාද? ඒක දෙවෙනස් දෙන එක. ඒක කරන්න. ඒක තල්ලු කරන්න. ඒක තල්ලු කරන්න. මේක මේමයි. මේම නම් මේමයි කියලා තල්ලු කරන්න. ජීවත් වෙන්න. දවස් 18ක් ගියා. මම ආණ්ඩ කැමතියි. අඩි 18ක් ඔබ ඉස්සරහට ආවද? පෙරේද කෙනෙක් කියනවා මේ දැන් තමයි ක්‍රිස්මස් ආව ඉක්මනට ගියානේ කියලා. මම එයාට කිව්වා මම නොගත් දේවල් කළා කියලා. මම නොගත් දේවල් කළා. මගේ චර්ච් එක හදන්න ඕන දේවල් හදාගත්තා. ඒක තමයි ලයිෆ් එක. අතාගන්න සම්පූර්ණ වෙන්න. මම ඔබගේ ආණ්ඩ කැමතියි. ඔබ සම්පූර්ණයිද? මම තාම සම්පූර්ණ නෑ. අද ඔබ ජොබ් කරන එක නතර කරගත් මොනවා වේද? අද ඔබ ජොබ් කරන එක නතර කරගත් මොනවා වේද? ඔබ බිමට වැටෙයි. ඔබ බිමට වැටෙයි. ඊයේ රාත්‍රියේ මම කල්පනා කළා. මගේ ඉන්කම් එක මට පොඩි දෙයක් වෙන්න දෙන එක වුණත් හොඳයි. මට නිකන් කෝටි 10ක් වහගත්ත කියමුකෝ. මේ කෝටි 10 දැන් 3කට දාලා ඉන්වෙස්ට් කළාත් මට මාසෙට ලක්ෂ 50ක් හම්බ වෙයි. මාසෙට කීයක් හම්බ වෙයිද? කෝටි 10ක් මට හම්බුණත් මම සෙටල්. මම වැඩ කරන්න අවශ්‍ය නැහැ. මම සම්පූර්ණයි. ලක්ෂ 5ක් මටයි ළමයිට ඇති. ඉතින් ලක්ෂ 45ක් චර්ච් එකේ කුලිය මම තනියෙන් ගෙවන්නම්. චර්ච් එකට අවශ්‍ය එක මම තනියෙන් ගෙවන්නම්. මම සෙටල්. එතෙන්ට එන්න ඕනේ. එතෙන්ට එන්න ඕනේ. ආවද? ඒ උදෙසා ජීවත් වෙන්න. එතෙන්ට එන්න. ඒකට ඔබගේ ඇඟ පාවිච්චි කරන්න ඕනේ. ඔබගේ ඇස් පාවිච්චි කරන්න. දෙවෙනි ගාස් කෙනා උඹ වැඩ කරන්න ඕනේ. පාට ඇවිල්ලා මම තමයි මයික් එක චෙක් කරන්න ඕනේ. මගේ මයික් එක මට ඕන නම්. ඔබගේ දේ ඔබ කරන්න. අනුන් කරයි කියලා බලන්න එපා. ඔබ කරන්න. අද තීරණයක් ගන්න. මෙයා මාසෙ වෙනකන් ඔබව මම පුෂ් කරන චයි. මාසෙ වෙනකන් මම පුෂ් කරලා ඉවරයි. ඊට පස්සේ මගේ ගමන මම යනවා. මම අදිනවා ඔක්කොම. මිනිස්ලාට සැරෙන් කතා කරනවා. ඇයි? මාත් එක්ක එන්න ඕන නිසා. මම නපුරු මිනිහෙක් වගේ පේන්න පුළුවන්. නමුත් මට ප්‍රශ්නයක් නැහැ. එක දවසක් එයි. මම කවුද කියලා දැනගන්නේ. බයිබලයේ මිනිහෙක් හිටියා. ඒක මිනිහෙක් හිටියා ආබ්‍රහම්. ආබ්‍රහම් හොඳ මිනිහද නරක මිනිහද? කියන්නකෝ ආබ්‍රහම් හොඳ මිනිහද නරක මිනිහද? සද්දෙන් කියන්නකෝ. ඇයි මිනිහා හොඳ කියන කැමති නැත්තේ? ආබ්‍රහම් හොඳ මිනිහද නරක මිනිහද? සද්දෙන් කියන්නකෝ. මේ ආබ්‍රහම්ට බබා නැහැ. එයාගේ වයිෆ් ගේ නම මොනවාද? සාරයාට බබා නැහැ. දෙන්නට බබා නැති වෙලාවේ ඒ වැඩ කරපු ගෑණියෙක් හිටියා. ගෑණිගේ නම මොනවාද? ආගා. ආගා ගව බටක දාලා කතා කරනවා. ෂේප් එක කතා කරනවා. මොනවාද? ෂේප් එක කතා කරනවා. ආගා වයිෆ් කතා කරන්නේ. "ඔයා මගේ නංගි වගේ." "ඔයා කවුද?" "මගේ නංගි වගේ." කතා කළා මගේ එයාගේ මිනිහට සෙට් කරනවා. ඇයි? එයාගේ බබෙක් ලබා ගන්න. මනුෂ්‍යෙක්ට යමක් අවශ්‍ය නම් මිනිස්සු ලස්සනටයි. හොඳටයි. මුකුත් නැති වෙලාවේ හොඳටයි. "ඔයා මගේ හස්බන්ඩ් වෙ තියාගන්න." ආබ්‍රහම්ට කිව්වා මෙයා මැත් එක නිදාන්න. එදා රාත්‍රියේ හිටියා. එයාට බබා හම්බුණා. බබා හම්බුනම ඒ වයිෆ්ට සතුටු. "අනේ ඔයා ගත්තා මගේ දුව, මගේ නංගි."
මෙන්න කියලා ඔක්කොම දුන්නා. දීලා ඒ බබාව තියාගෙන හිටියා. මිනිස්සු ගැටේ දැනගන්න. හැබැයි ටික දවස් ගියාන් පස්සේ උපත්ති 21 සාගරත් බබෙක් හම්බුණා. බබා හම්බෙලා බබා ලොකු වෙන්න පටන් ගත්තා. කියවන ලදරුවා වැඩි කිරිවැරුවේය. ඊසාක් කිරිවැරූ දවසෙයි ආබ්‍රහම් මහත් මංගල්‍ය කෑමක් පිළියෙල කළේය. දැන් සාගරටත් බබා හම්බුණා. දැන් නංගි යාගෙන ඉර තමාට එකක් හම්බුණා. 12 වෙනි වචනේ බලන්න දැන් ගෑණි මොනවද කියන්නේ? එහි නෑ ආබ්‍රහම්ට කතා කොට. ආබ්‍රහම්ට කතා කොට. මේ දාසිය සහ ඇගේ මේ දාසිය ඉස්සලා කවුද? නංගි. ඒ දාසියව සහ ඇගේ පුතයා. ඔයාගේ බබා මගේ බබා. දැන් කාගේ බගාවද? දැන් ආබ්‍රහම් තමයි යාගේ මිනිහගේ බබා. නැති කාලේ වැටුන කාලේ උදව් කරපු කෙනාව දැන් අමතක කළා. පුතාව ඇගේ පුත්‍රයා පිටත දමන්න. එළියට දාන්න. දැන් එළියට දාන්න. අද මිනිස්සු එමයයි. එළියට දාන්න. දැන් වැදගත් නෑ. ඊට පස්සේ මක්නිසාද මේ දාසියගේ පුත්‍රයා මගේ පුත්‍රයා වූ ඊසාක් සමග උරුමක්කාර නොවන්නේ යයි කීවාය. කිව්වා. දැන් ආබ්‍රහම්ට ෆුල් අප්සෙට්. කරපු වැඩේ හරිද වැරද්ද? සද්දෙන් කියන්නකෝ. කරපු වැඩේ හරිද වැරද්ද? සද්දෙන් කියන්න. ඕගලන්ට පේන වැරද්ද. හැබැයි දෙවියන් වහන්සේ කියන හරි කියලා. මටත් පුදුමයිනේ. ගෑණි කියපේක හරිලු. ගෑණි කියපේක හරිලු. ඊළඟ වචනේ බලන්න දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියලා. ආබ්‍රහම්ට මේ කාරණය තමාගේ පුත්‍රයා නිසා තද කනගාටුවක් විය. 12 එවිට දෙවියන් වහන්සේ ළමයා නිසා නුඹේ දාසිය නිසා කනගාටු නොවන්න. සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දෙන්න. මක් නිසාද නුඹේ වංශය කියවන්නේ ඊසාක්ගෙන්ය. එයා කියනවා දෙවියන් වහන්සේ කියන ආන්න. ගෑණි කියපේක හරි නෙමෙයි ආන්න. දෙවියන් වහන්සේ කියන ආන්න කියලා. ඇයි දෙවියන් වහන්සේ ගෑණි කියන එක අහන්න කියන්නේ? ඇයි කිව්වා දෙයියටම දන්නවා ගෑණි කියන එක ඇහුවේ නැත්තම් එන්න ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. ඔක්කොම පුරුෂයන්ට කියනවා ගෑණි කියන එක වැරදි. ඔවුන් ඇඟීමෙන් කියන්නේ. අපි දැනුමෙන් කියන්නේ. දැනුම කවදත් සත්‍ය වුණාට ඒ සත්‍ය දෙනන්නේ. ඇඟීම් දම් දෙනන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා ඒ ගෑණි කියන එක ආන්න. දැන් බලන්න මේ ආබ්‍රහම් මොනවද කරන්නේ කියලා. ඒතර ඌ ටිකක් හිතන්න එපැයි. මිනිහා ටිකක් හිතන්න එපැයි. ඊළඟ වචනය. ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බේර්ෂෙබා නම් වනයෙහි මම්මුලා වූවාය. මෙයා මොනවද කරන්නේ? ආබ්‍රහම් ලොකු සල්ලිකාරෙක්. ඌ එවන වෙලා මොනවද එවන්නේ? රොටියක් දීලා වතුර බෝතලයක් දීලා එවනවා. වැඩේ හරිද? එකට නිදාගෙන ලබාගත්ත ගෑණිටයි ළමයටයි ඉච්චක ලොකු සල්ලිකාරයා මොනවද දුන්නේ? වතුර බෝතලයක් දීලා රොටියක් දීලා එවනවා. වැඩේ හරිද? හැම පිරිමෑට කෙනෙක් කැමතියි. ඔබගේ පවුලට ඔබ තමයි වගේ කියන්න ඕනේ. ඔබගේ පවුලට ඔබ තමයි සලකන්න ඕනේ. ඔබ මේ මාත්‍ර මං කරන එක වැරදි. මම ඔවුන්ගේ ජීවිත නරකම වැරදි ජීවිතයක්. වැරදි සම්බන්ධත් එක්ක ගියත් මිස අලුත් ගිවිස්ම යේසුස් කෙනා මිස වෙන හැම දෙයකින් ඔබ ඒ වගේ කියන්න අවශ්‍යයි. ඔච්චර සල්ලිකාරෙක් වතුර ටිකක් දීලා බෝතලයක් දීලා එයා කියනවා see you goodbye. හයන්න මිනිස්සු එමයි. මට දන්නවා මේක තමයි මිනිස්සු. කවදාක එක දවසක් එයි ජීවිතේ ද්‍රෝහිකම් වෙයි. ඔබගේ ජීවිතේ මේ වගේ ද්‍රෝහිකමක් සිදු වෙලා මෙතන වාඩි වෙලා ඇති.
ඇයි මේ වගේ දෙයක් වුණේ? මේ වගේ දෙයක් වුණත් සතුටු වෙන්න. ආබ්‍රහම් හුඟක් වතුර දීලා හුඟක් කොටි දීලා තිබුණත් දෙවියන් වහන්සේ ඌ ඈව මුණ ගැහිලා නැතුව ඇති. එයා එක වතුර බෝතලයක් දුන්න නිසා තමයි එදා දවසේ දෙවියන් වහන්සේ ඈව මුණ ගැස්සේ. අද ඔබ තනි වෙලා ඉන්නවද? අද කිසිම දෙයක් නැතුව ඉන්නවද? එහෙනම් දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහෙනවා. එහෙනම් දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහෙනවා. එහෙනම් දෙවියන් වහන්සේ එහෙනම් දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහෙනවා. එහෙනම් දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහෙනවා. හලෙලූයා. ඔබ තනි වෙලා ඉන්නවද? කවුද ඔබ අත්හැරලනවද? එහෙනම් දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහෙනවා. මනුෂ්‍යයන් ඔබ තනි කරන මොහොතේ දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහේ. වනාන්තරයේ දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහේ. වාඩි වෙන්න. මිනිස්සු අත්හැරෙන මොහොතේ දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහේ. මිනිස්සු ඔබ තල්ලු කරන මොහොතේ දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහේ. මිනිස්සු ඔබ නිරපා දමන මොහොතේ දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහේ. මිනිස්සු ඔබ අයින් කරන මොහොතේ දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහේ. මිනිස්සු ඔබ එපා කරන මොහොතේ දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහේ. මගේ ජීවිතේ මගේ ප්‍රශ්නයක් ආවත් මම සතුටු වෙනවා දෙවියන් වහන්සේ මම මුණ ගැහේ. මනුෂ්‍යයන් ඔබ අත්හැරෙන මොහොතේ දෙවියන් වහන්සේ මුණ ගැහේ. හාගාට වතුර නැහැ. ඒ දීපු වතුර බෝතේ එකක් ගාලා ඉවරයි. බබා අඬනවා මැරෙන්න යන වතුර නැතුව. ඒ මොහොතේ 15 වෙනි වචනය සහ 16 වෙනි වචනය 21. වාජනයේ වතුර ඉවර විය. ඈ දරුවා පඳුරක් යට තබා ගොස් ඔහු ඉදිරියෙන් ඈත්ව දුනු සැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක් නිසාද දරුවාගේ මරණය මට නොපෙනේවයි. මරණය නොපෙනේවා කියා කීවාය. ඈ ඔහුට ඉදිරි පිටින් හිඳගෙන ශබ්දයෙන් ඇඬුවා. දැන් මම මොනවාද කරන්නේ? ඇයි ඉන්නේ වනාන්තරේ? අද සමහරවිට ඔබ වනාන්තරේ ජීවිත වෙන්න පුළුවන්. ඔබ වනාන්තරේ ඇයි මට මේම උනේ? මේක අඬන වෙලාව නොවයි. මේක නැගිටින්න ඕන වෙලාව. මට දන්නවා හැම කෙනෙක්ම මම අත්තරේ. මුත් මම නැගිටින්න ඕනේ. මෙතන හැම කෙනාට කියන කැමති ඔබගේ ජීවිතේ මේක තනියෙන් බය වෙන වෙලාව නෙවෙයි. මේක තනියෙන් කෑ ගන්න වෙලාව නෙවෙයි. මේක ඔබ නැගිටින්න ඕන වෙලාව. බයිබලයේ සඳහන් කළ තියෙනවා 17 වෙනි වචනේ දිවෙන් වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක. දිවෙන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬ ගසා හාගර් නුඹට කුමක් නුඹට මක් වෙලාද? බය නොවන්න. අද උදෑසන වහන්සේ කියනවා බය වෙන්න එපා. වා මිනිස්සු තනි කළාද? බය වෙන්න එපා. ඔබ සමග හිටපු අය ඔබට දොයිකම් කළාද? බය වෙන්න එපා. ඔබත් එක්ක නිදාගත්ත කෙනා ඔයාව අත්හැරියද? බය වෙන්න එපා. ඇයි මෙතන ඉන්නේ? නැගිටින්න. මේ 2026 18 වෙනිදා දෙනාස් කියන නැගිටින්න. නැගිටින්න. දෙනාස් කියන නැගිටින්න. දරුවා සිටින අවස්ථාන දෙවෙනාස ඔහුගේ ශබ්දය ඇවුම්කන් දුන්නා. මනුෂ්‍යයන් අත්හැරින මොහොතේ දෙවෙනාස ඔබ මුණ ගැහේ. දෙවෙනාස් කියන බය වෙන්න එපා. දැන් වෙනසක් වුණා. ඒ ගෙදර හිටියා ඊට පස්සේ ඔක්කොම තල්ලු කළා. ඒක වෙනසක්. වෙනසක් වෙන මොහොතේ බය වෙන්න එපා. මට පේනවා යමක් මට වෙන වගේ පේනවා. මට උදව් කරන සමහරේ මගේ අයින් වෙන වගේ පේනවා. මාත් එක්ක සමහර කෝප වෙන වගේ පේනවා. දැන් සමහර කියනවා ශක්තිමත් වෙන්න. වෙනසක් වේ. මගේ පෞල් ජීවිතේ වෙනසක් වුණා. ලොකු වෙනසක්. මම ඉගෙන ගන්න තියෙනවා. මෙච්චර දුර ආවේ ඒ නිර්භීතකම නිසා. මේක ආවේ යාක්ෂාව නෙවෙයි. යාක්ෂාව අවශ්‍යයි. සුද්ධාත්මස් අවශ්‍යයි. හැබැයි අපේ ඇඟ අවශ්‍යයි.
ඔබ වැඩ කරන්න අවශ්‍යයි. වෙනස් සිදුවෙන මොහොතේ බය වෙන්න එපා. වෙනස් ඔබව බිමට වට්ටයි කියලා හිතන්න එපා. වෙනස් අද මනුෂ්‍යයන් වෙනස් කැමති වෙන්නේ නැහැ. අද ආගකට ඒ වෙනස ආවේ නැත්තම් ඒ ගෙදරේ වෙනස ආවේ නැත්තම් මොනා වෙලැද්ද? තාම ආගක එතන වැඩකාරී. හවුද නැද්ද? ඒ බබාව ආබ්‍රහම් බලාගෙන ඇති. ඒ බබා ඒගොල්ලන්ගේ බබා වෙලා ඇති. වෙනස තා භයංකර වගේ ඇති. මනුෂ්‍යන ඔබ අත්තරලා යන වගේ ඇති. ඔබත් එක්ක නිදාගත් එක ඔබ විසිකලා යයි. ඒක තමයි වෙනස. යේසුස් වහන්සේ එකට කාපේකා උන්වහන්සේව පාවලා දුන්නා. වෙනස සිදුුන් නැත්තම් ඔබගේ ඉලක්කය කරා යන්න බෑ. වෙනස සිදුුන් නැත්තම් ඔබගේ අනාගතය ලබා ගන්න බෑ. වෙනස ආවේ නැත්තම් අවුරුදු ගණන් ඔබගේ ජීවිතය එකතැන. වෙනස ආවේ නැත්තම් ඔබගේ ජීවිතය ඔබ අනලා දාගන්නේ. සමහර අය හොඳ කම්පැනි වල ඉන්නා අය බිස්නස් එක නැත්තම් රැකියාවේ ඉන්නා අයට වෙනස දැන් ළඟදී සිදුවේ. උස්සලා එළියට දායි. ඒක තමයි ඔබ ඉස්සරහට දාන්නේ. ඒක ඔබ ඉස්සරහට දායි. ජීවිතේ එකම දේ කරගෙන වෙනස් ආකාර රිසල්ට් බලාපොරොත්තු වෙන්න එපා. වෙනසේ වටිනාකම මම කියන්නම්. ඔබ තේරුම් ගන්න වෙනස වටිනාකම. හැම මිනිසෙක්ම ඔබ වෙනසක් වෙන පිණිස ඔබ තුවාලටපත් කරයි. ඔබ මේ තුවාලටපත් කරපු අයවනේ මෙච්චර කල් වැදගත් කියලා හිතාගෙන හිටියේ. ඔබගේ අරමුණට වඩා. ඇයි මිනිසුන්ව වැදගත් කියලා හිතන්නේ? ඔබව වැදගත් කියලා හිතන්නේ නැතුව. ඔබට වැදගත්කමක් දෙන්න. ඔබගේ නින්දට වැදගත්කමක් දෙන්න. ඔබගේ අනාගත වැදගත්කමක් දෙන්න. මම හැම බර්ත්ඩේ වලට යන්නේ නැහනේ. බර්ත්ඩේ එකක් තිබුණත් කාගේ ගෙදර පළවෙනි බබාගේ බර්ත්ඩේට යනවා. ඊටසේ වයසක අය 70 80 යනවා. වෙඩින් එකට යනවා මල ගෙදරට යනවා. වෙන කාගේ බර්ත්ඩේ වලට මම යන්නේ නැහැ. අපේ පවුලේ අයගේ මිස වෙන කාගෙත් යන්නේ නැහැ. ඇයි? ඒක නොවේ මගේ වැඩ. ඒක නොවේ. මම හවුස් විසිටින් යන්නේ නැහැ. කාගේ අදිසියක් අවුරුදු දෙකක් යනවා. හැයි මට මම වැදගත්, මගේ අරමුණ වැදගත්. ඒ උදෙසා ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ කියනවා ඔබ අනිත්‍යයට වැදගත්කම් දෙන්න වඩා ඔයාට වැදගත්කම් දෙන්න. බයිබලේ කියලා තියෙනවා නුඹට ප්‍රේම කරන්න. නුඹට ප්‍රේම කරන වගේ අනිත්‍යයට ප්‍රේම කරන්න. ඉස්සල ඔයාට ඔයා ප්‍රේම ගන්න. ඊට පස්සේ තමයි අනිත්‍යයට ප්‍රේම ගන්න ඕනේ. ඒ ලයිෆ් එකේ ජීවත් වෙන්න. මනුෂ්‍යයන් සමග පැටලෙන්න හිතන්න එපා. මනුෂ්‍යයන් ඔවුන් සමග පැටලෙන්න තමයි. පැටලෙන්න දෙන්න එපා. ඔවුන්ව ගරු කරන්න ඕනේ කියලා හිතයි. ඒකෙන් එළියට එන්න. ඔබගේ ජීවිත ඔබ දෙසව ජීවත් වෙන්න. ජීවිතේ කැක්කුමයි. ඉස්සරහට ඔබ තල්ලු කරන්න. ආගල් තනියේ නැගිට්ටා. ඉතලා බලන්න වනාන්තර. ඈ තනියේ නැගිට්ටා. පොඩි බබෙක්ව තියාගෙන තනියේ නැගිට්ටා. ඇයි හිතුවා මම තනියෙන් පුෂ් කරනවා කියලා. ආබ්‍රහම් නුඹ මට වැරදි කළා. සාරා නුඹ දොයිකම් කළා. නමුත් දෙවියන් වහන්සේ මාව අත්හරින්නේ. 21:13 කියනවා නුඹලා මාව වැරදි අත්හැරතරි. දාසිගේ පුත්‍රයා නුඹේ බීජ බැවින් ඔහුගෙන්ද ජාතියක් කරන්නේ මේ ආබ්‍රහම්. මම ජාතියක් කරනවා. දෙවියන් වහන්සේ මාව ජාතියක් කරනවා. කවුද මාව අත්හැරතරි? ජාතියක් කරනවා. දෙවියන් වහන්සේ මට විශාල සෙනගක් දෙයි. දෙවියන් වහන්සේ මාව ජාතියක් කරයි. මා මේ උදාසන කෙනෙක්මදී දෙවියන් වහන්සේ ඔබව ජාතියක් කරයි. දෙවියන් වහන්සේ ඔබ විශාල කරයි.
උසස් කරයි. නැගිට්ටා. දරුවව ගෙනිච්චා. ඒ වනාන්තරය ගෙනිච්චා. මොනවද කළේ? 20 වෙනි වචනේ අවසාන ලෙස 20. තවද දෙවියන් වහන්සේ ළමයා සමග වූසේක. ළමයා සමග දෙවියන් වහන්සේ ඔබත් සමග ඉන්නවා. ඔහු වැඩි වනයේ වාසය කොට දුනුකාරයෙක් විය. ශක්තිමත් බලවන්ත කෙනෙක් වුණා. දෙවියන් වහන්සේ ඔබ බලවන්ත කරයි. වනාන්තර උනතර බලවන්ත කරයි. තනියෙන් කරයි. ඒ අම්මා ඒ බබාව අතලා ගත්තා. ඔබ නැගිටින්න ඕනේ. ඔබ තනියෙන් සටන් කරන්න. ඔබගේ ලයිෆ් එක ඔබට දිනන්න පුළුවන්. ඔබ තනියෙන් සටන් කරන්න. ඔබගේ ලයිෆ් එක ඔබට දිනන්න පුළුවන්. ඔබ තනියෙන් සටන් කරන්න. ඔබගේ ලයිෆ් එක ඔබට දිනන්න පුළුවන්. ඔබ තනියෙන් සටන් කරන්න. ඔබ ලයිෆ් එක දිනන්න පුළුවන්. දෙවියන් වහන්සේ මේ දවසේ සිට ඔබ ආශිර්වාද කළ ඉවරයි. ඔබ තල්ලු කරන්න මේ 18 වෙනිදා සිට මේ මාර්තු මාසෙට කලින් ඔබගේ ජීවිතය ඔබ ඉස්සරහා ඉන්නක ඔබ දැකේ. ආමේන්.